සබා ධර්මයත් එක්ක එකට ගමන් කරනකොට වසර 30ක් යනකොට කිව්ව කතා තේරෙම මේ කියලා තියෙන්නේ 188 කියලා තේරෙනවා. ගත දෙකක් තියෙනවා. තුන්වෙනි ගතක් අනාගතයේදී ඕගොල්ලන් හම්බ වෙන්න තියෙනවා. තුන්වෙනි ගත කියන එක. ඒක මම් පෙන්නන සහ බුදුවරු පෙන්නන නිර්වාණය වෙන. තුන්වෙනි ගත පරිනිර්වාණය. මං ගත දෙකක් විග්‍රහ කරනවා. එක ගතක් දැන් මේ අහන ගතට අයිති වෙන. සමහර විටක මේ වොයිස් මේල් එක සිහිනය තුල තියෙන ගත තුලිනුත් ඕගොල්ලන්ට ශ්‍රවණය වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම කතාවක් මට ඇහෙනවා. Facebook එක ඒක ඇතුලේ තියෙන්නත් ඉඩ තියෙනවා. ඒක ඇතුලේ ක්‍රියාකාරකම් කරන්න ගතක් තියෙනවා. මෙතන ක්‍රියාකාරකම් කරන්න ගතක් තියෙනවා. ගත දෙක එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ආලෝක දෘතු ස්ථාවර කරගත යුතු වෙනවා. සිහිනය දකින්නේ කළුවරේ නොවේ. ආලෝකයේ තුල වේ. දැන් දකින්නේ කළුවරේ නොවේ. ආලෝකයේ තුල වේ. දොරටුවක් තියෙනවා ආලෝකයට. හැමදාමත් කොහේ ඇවිද්දත් පස්ස අවදානම් එකක් වෙන්න. තියෙන අන්ධකාරය. හීන ඇතුළෙත් එහෙම වෙයි. අන්ධකාරයත් ආලෝකයත් බෙදෙන තැන ස්ථාවරව රහතන් වහන්සේලා පරිනිර්වාණය කරා ගමන් කරනවා. මේක ඇතුලේ සංඛ්‍යාත සසරට වෙච්ච කට්ටිය නටන නාඩගම් දෙගා මේ රහතන් වහන්සේලට පෙනෙමින් කනගාටු වෙමින් රහතන් වහන්සේලා පරිනිර්වාණ ගත වෙනවා. කට්ටිය ආලෝක දොරටුව හරියට දැනගත්තේ නැති වුණොත් එහි ස්ථාවර භාවය ගොඩනගාගෙන නොතිබුණොත් එක්ක නිර්වාණයට යනවා නැත්නම් නිරයට යනවා. සමන්ත භද්‍රගේ පොඩි වීඩියෝ එකක් මම හදුවා. අචල සද්ධාව තියනවා නම් නිවන් දොරටුව විවෘත වෙනවා. එතකොට සද්ධාව නිර්වාණය නෙවෙයි කියලා එතන සඳහන්. සද්ධාව කොච්චර තිබුණත් නිවන් දොරටුව තාම දැක්කේ නැත්නම් ඒක සද්ධාව නෙවෙයි කියලා දැනගත යුතුයි. ශ්‍රද්ධාව, භක්තිය, වචන කෙරෙහි විශ්වාසය කොච්චර තිබුණත් තාම නිවන් දොරටුව විවෘත වෙලා නැත්නම් ඒ ශ්‍රද්ධාව, භක්තිය, අචල විශ්වාසය ඩුප්ලිකේට් එකක් වෙනවා. ඔරිජිනල් ශ්‍රද්ධාව, භක්තිය, වචන කෙරෙහි විශ්වාසය තියෙනවා නම් මේ හඬ ඇහෙනවා. මේ හඬ සියලු දෙනාගේ නිවන් දොරටුව විවෘත කරන හඬ වෙනවා. සමන්ත භද්‍ර මගපල වලට වචන පෙන්නනෝ මම පේන ටික පෙන්නනවා. තාම සමන්ත භද්‍රෙක් ගාවට ගිහිල්ලා කවුරුවත් කිව්වේ නැහැ. ස්වාමින් වහන්සේ කියපු විදිහට මම වැඩ ටික කරගෙන ගියා. ස්වාමින් වහන්සේ කියපු විදිහට අචල සද්ධාව, භක්තිය, වචන කෙරෙහි විශ්වාසය මම තබාගෙන හිටියා. තාම මට නිවන් දොරටුව විවෘත වුණාද නැද්ද කියලා එතෙන්ට ගිහින් කියලා. එතකොට මෙතෙක් කාලයක් දේශනා අහන සියලු අනුගාමිකී කුමක් තුලද ඉන්නේ කියලා. ඉන්නේ සසර තුලද. නිවන් දොරටුව විවෘත වෙනකොට සසරෙන් ගැලවෙන්න. මොහොතකට වෙනවා, දෙමොහොතකට වෙනවා, තෙමොහොතකට වෙනවා. හතරවෙනි මොහොතේදී මොහොත ස්ථාවර වෙනවා. මේක මගපල හතර වෙනවා. සද්ධාව මගපලයක් නොවෙනවා, භක්තිය මගපලයක් නොවෙනවා. මගපලය ලබන්න නම් තමන් ඉන්න තැන සැරිය යුතු වෙනවා. සමන්ත භද්‍ර කොච්චර දේශනා කරත් විතක කියනවා මම නැහැ කියලා. උඹලා සද්ධා සම්පන්න වෙන කෙනා නැහැ කියලා. භක්ති සම්පන්න වෙන කෙනා නැහැ කියලා. වචන කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්නවනම් එතන පුද්ගලයෙක් සිටිය යුතුයි. සද්ධාව කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්නවනම් එතන පුද්ගලයෙක් සිටිය යුතුයි. සමන්ත භද්‍ර සර්ව සාධාරණ ලෙස එතනිනුත් ගැලවෙන්න. උඹලා සද්ධා සම්පන්න වුණාට එතන මම නැහැ කියලා කියනවා. උඹලා වචන කෙරෙහි විශ්වාසය තියාගෙන හිටියට එතනත් මම නැහැ කියලා කියනවා. නමුත් මට සද්ධාව, භක්තිය, වචන කෙරෙහි විශ්වාසය තබාගෙන සිටීමෙන් නිවන් දොරටුව විවෘත වෙනවයි කියලා කියනවා. එතකොට නොපෙනෙන මිනිස්සෙකුගෙන් මේ ලෝකේ නැති කෙනෙකුගෙන් ඕගොල්ලන්ට නිවන ලබා ගන්න බෑ කියලා කියනවා. නොපෙනෙන තැනට දාපු නම 180 වෙන. අනුත්තර සම්‍යක් සම්බෝධියට ගරු කරා.
එයට පූජා උපහාර පවත්වන්න. එයට නිදහස දෙන්න. ඔහු වෙනුවෙන් සේවය කරන්න එන කෙනෙක් සමන්තභද්‍ර වෙන්න. සූත්‍රයට අනුකූලව. අනුත්තර සම්‍යක් සම්බෝධිලාභියෙක් මහ පොළොව තුල පහළ වෙලා ඉන්නෝ. ඒ වෙනුවෙන් බඩින කෙනෙක් සමන්තභද්‍ර වෙන්න. ඔහු ඇවිල්ලා කරන්නේ මේ ලෝකෙම ඉන්න ශාස්ත්‍රුන් වහන්සේලා මමයි කියන එක වෙන්න. ඔහු කල යුත්තේ ඒක වෙන්න. ඔහු කරන්නේ ලෝකය හැම වෙන්න. ආවයින් පස්සේ මිනිසුන්ට පෙර භක්තියට යන්න බැරි වෙනවා. සමන්තභද්‍රට භක්ති සම්පන්න වෙන්න වෙනවා. නිවන අවශ්‍ය කට්ටිය ඉන්නවනම් හිටගෙන දකින්න. ඒ කට්ටියන්ට 180 අවශ්‍ය වෙනවා. නැත්තම් සමන්තභද්‍රගේ සියලු ශ්‍රාවකයෝ මරණ මංචකයේදී මගපල ලබනවා.